එකපාරටම සිද්ධ වෙන භූමිකම්පාවක් හින්දා දකුණු කොරියාවේ දුප්පත් ගමක් ළඟ තියෙන න්‍යෂ්ටික බලාගාරයක අනපේක්ෂිත පිපිරීමක් සිද්ධ වෙනවා. එතනින් පස්සේ මේ බලාගාරයෙන් එළියට අතිශය භයානක විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්න පටන් ගත්තම මේ යවට කිලෝමීටර් ගාණක් ඇතුළත ඉන්න හැම අහිංසක මිනිස්සෙක්ටම ලොකු ජීවිත තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් මෙතනදි රජයට මේ ආපදාව පාලනය කරගන්නේ කොහොමද කියලාවත් හිතාගන්න බැරුව ඉද්දී මේ බලාගාරෙම සේවය කරන අහිංසක මිනිස්සු තමයි තමන්ගේ පවුල්වල මිනිස්සු වෙනුවෙන් ජීවිත කැප කරලා මේ විනාශ නවත්තන්න ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ සිද්ධ වෙන විනාශ කොයිතරම් භයානකද? කොරියාවට විතරක් නෙවෙයි ලෝකෙටම මේකෙන් වෙන බලපෑම මොකක්ද? කවුද මේක නතර කරන්න ඉදිරිපත් වෙන්නේ? එයාලට මේක නතර කරගන්න පුළුවන් වේද කියන එකත් දැනගන්න 2016 රිලීස් වුණ මුළු මහත් ලෝකයේම අවධානය දිනාගත්ත පැන්ඩෝරා කියන සංවේදී අවසානයක් තියෙන ඩිසැස්ටර් ත්‍රිලර් මූවි එක බලන්න යමු. වෙල්කම් ටු රිකැප්ස් LK. මූවි එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ න්‍යෂ්ටික බලාගාරයක් පේන මානින්දන් ඇත්තට මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා කතා වෙන පොඩි ළමයි කට්ටියක්. මෙතන පිරිමි ළමයි 4 දෙනෙකුයි පොඩි ගෑනු ළමයෙකුයි ඉන්නවා. මෙයාලට තේරෙන්නේ නැහැ ඇත්තටම මේකේ තියෙන්නේ මොකක්ද කියන එක. එක්කෙනෙක් හිතන් ඉන්නේ මේක ඇතුලේ ලොකු රොබෝ කෙනෙක් ඉන්නවා කියලා. අනිත් කෙනා හිතන්නේ මේක ලොකු රයිස් කුකර් එකක් තියෙන්නේ කියලා. මේක ඇතුලේ තියෙන්නේ ලොකු රයිස් කුකර් එකක් කියන මේ ළමයාට මේ ගැන කියලා තියෙන්නේ එයාගේ අයියා කියලා තමයි මෙයා කියන්නේ. හැබැයි මේ පුංචි ගෑනු ළමයට එයාගේ ටීචර් කියලා දීලා තියෙනවා මේක කවදා හරි විවෘත වුණොත් මේකෙන් ලොකු රාක්ෂයෙක් එළියට එනවා කියලා. මේ කතාව නම් පිරිමි ළමයි ටික පිළිගන්නේ නැහැ. එතනින් පස්සේ පෙන්වන්නේ නිදාගෙන ඉන්න ජේව. මෙයාගේ අම්මා නම් ජේට හොඳටම බයිනවා. වැඩට යන්න පරක්කු වෙලා තියෙද්දිත් නිදාගෙන ඉන්න එකට. ජේගේ අම්මා කෑම කඩයක් තමයි කරන්නේ. ඉතින් අම්මගේ කරදරෙන් බේරෙන්න ඕන හින්දා ජේ ඉක්මනටම නැගිටලා එනවා. එයාගේ යාළුවෝ කෑම කන ගමන් ඉන්න මේසෙට. හැබැයි ජේ නැගිට ගමන් විකිරණශීලීතාවයමයින් උපකරණයකින් මේ අවට තියෙන විකිරණශීලීතාවය බලනවා කියලා අපිට පේනවා. කොහොම හරි ජේගේ කෑම ගෙන ජේගේ අයියාගේ බිරිඳට ජේගේ යාළුවා ගිල් කියන්නේ ජේට වගේම රස කෑම එකක් එයාටත් ඕන කියලා. කොහොම හරි කට්ටිය කෑම කන ගමන් ඉද්දි මෙතෙන්ට එන ජේකි බිරිඳ යොන් ජේට හොඳ පයින් පාරක් ගහනවා. කලින් දවසේ රෑ හොඳටම බීලා ගෙදර නෑවිත් හිටියේකට. මේක දකින ජේගේ අම්මත් යොන්ට කියනවා ජේගේ කකුල කඩන්නයි තියෙන්නේ කියලා. පේන විදියට මේ නැන්දම්මයි ලේලි නම් සමගියෙන් ඉන්නවා වගේ. එතනින් පස්සේ හිමීට අම්මා ළඟට එන ජේ අම්මගෙන් අහනවා අද මූඩ් එක හොඳ නැති හින්දා වැඩට යන්නේ නැතුව ඉන්නද කියලා. ඒත් ඉතින් අම්මා බලෙන්ම වගේ මෙයාව වැඩට පිටත් කරලා යවන්නේ ජේ කොහොමත් මේ න්‍යෂ්ටික බලාගාරේ වැඩ කරන්නේ අකමැත්තෙන් හින්දා. කොහොම හරි මේ අය කාලේ ඉවර වෙලා බස් එකේ වැඩපළට යද්දී මෙයාලගේ පාර හරස් කරගෙන ඉන්න ගමේ මිනිස්සු කට්ටියක් උද්ඝෝෂණය කරනවා න්‍යෂ්ටික බලාගාරේ වහලා දාලා එයාලට බයක් නැතුව ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. කොහොමත් මේ අය මේ බස් එකට මෙතනින් යන්න ඉඩ දෙන්නේ නැති වුණත් කොහොම හරි මේ අය මගහැරලා මේ බස් එකේ එනවා බලාගාරය ඇතුළට. මේ අය දවස් ගාණක් තිස්සින් ඉඳන් තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. මොකද මේ වගේ න්‍යෂ්ටික බලාගාරයක පොඩි හරි අත්වැරදීමක් වුණොත් ඒකෙන් වෙන විනාශයට මුලින්ම මූණ දෙන්න වෙන්නේ මේ ගමේ අයට කියලා කොහොමත් මෙයාලා දන්නවා. කොහොම හරි න්‍යෂ්ටික බලාගාරේ අධීක්ෂණය කරන්නාව කීප දෙනෙක්ට මේ බලාගාරයේ ආරක්ෂිතව බලශක්තිය නිපදවන විදිය ගැන යොන් තමයි පැහැදිලි කරන්නේ. කොහොම හරි රයිස් කුකර් එකකට සමාන ක්‍රියාවලියකුත් මෙතන සිද්ධ වෙනවා කියලා යොන් කියද්දි තමයි මුලින්ම පෙන්නපු පොඩි පිරිමි ළමයා එයාගේ අයියා කිව්වා කියලා කිව්ව රයිස් කුකර් එකේ කතාව අපිට මතක් වෙන්නේ. ඒ පිරිමි ළමයා වෙන කවුරුත් නෙවෙයි ජේ. මේ අතරේ ප්ලාන්ට් එකේ වැඩ කරන්න යන ජේ ඇතුළු කට්ටිය ඇඳන් ආව ඔක්කොම ඇඳුම් ටික ගලවලා වෙන මැඳුමක් ඇඳගෙනයි ඇතුළට යන්නේ. ඒ වගේම ෆෝන් ඇතුළට ගෙනියන්නත් තහනම්. යොන් කියන විදියට භූමි කම්පාවකට වුණත් උරුත්තු දෙන විදියට තමයි මේ බලාගාරය හදලා තියෙන්නේ. දවසේ වැඩමුළුවේ ඉවර වුණාට පස්සේ සුපුරුදු විදියටම ජේගිල් වගේම තව යාළුවෝ කීප දෙනෙක් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් ඉන්නේ. ජේ කියන විදියට බලාගාරේ මේ ගමට එන්න කලින් මේ ගම ගොඩක් දුප්පත් වුණත් ජීවත් වෙන්න හොඳ තත්ත්වයක තිබිලා තියෙනවා. ඒත් ඉතින් දැන් මේ බලාගාරේ තියෙන හින්දා ගම දියුණු වුණත් කලින් තිබ්බේ නිදහස් ජීවිතේ නැති වෙලා. පේන විදිහට ජේ නම් පොඩ්ඩක්වත් කැමති නෑ මේ බලාගාරේ හදපු එකට. ඒත් ඉතින් අනිත් යාළුවෝ නම් මේකට අකමැති නැත්තේ එයාලා කීයක් හරි හොයාගන්නේ මේකේ කරන රස්සාවෙන් හින්දා. කොහොම හරි මේ විදිහට කියවිද්දී මෙතෙන්ට එන යන්න දකින ජේ ඉක්මනට මෙතනින් පැනලා යන්න හැදුවත් යොන් වේගෙන් එවිත් බයික් එකෙන් පෙරලෙන හින්දා ඒක දකින ජේ ඉක්මනට මෙතෙන්ට දුවලා යනවා. මේකෙන් යොන්ගේ කකුල පොඩ්ඩක් තුවාල වෙලා විතරයි. හැබැයි බයික් එකට පොඩ්ඩක් හානි වෙලා තියෙන හින්දා ජේ ෂේප් එකේ ඒක හදන ගමන් ඉද්දි ජේ යොන්ට කියනවා අවුරුදු 2ක් මේ නගරෙන් පිටතට ගිහිල්ලා ටිකක් ලොකු ගාණක් හොයාගෙන එන්නම් කියලා. ඒත් යොන් ජේට බයිනවා Tamanට කිසිම නෑයෙක් නැති හින්දා ඒ වගේ දෙයක් හිතුවේවත් කොහොමද? ජේ කොහෙවත් යන්නේ නෑ. හැබැයි කොහේ හරි යනවා නම් යොන් ජේ එක්ක තියෙන සම්බන්ධය එතනින් එහාට නවත්තනවා කියලා.
මේකෙන් පස්සේ ජේට දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. කොහොම හරි මේ න්‍යෂ්ටික බලාගාරයේ වර්තමානයේ තත්ත්වය ගැන තියෙන එක ඩොකියුමන්ට් එකක් ජනාධිපතිතුමාට ලැබෙනවා. ඒක කියවලා බලන ජනාධිපතිතුමාගේ මූණ ටිකක් වෙනස් වෙනවා කියලා අපිට පේනවා. ඒකට හේතුව මොකක්ද කියන එක අපිට ඉස්සරහදී දැනගන්න පුළුවන්. මේ වෙලාවේ බලාගාරය දිහා බලාගෙන ඉන්න සියොක් කියන විදිහට මේ න්‍යෂ්ටික බලාගාරයේ තියෙන රියැක්ටර් එක සිසිල් ජලයෙන් සිසිල් කරලා හරිම විදිහට නඩත්තු කරනකම් කිසිම ප්‍රශ්නයක් නැති වුණාට කවදා හරි දවසක පොඩි හරි වැරදීමක් වුණොත් ඒකෙන් වෙන විනාශන සුළුපටු නෑ. මොකද සියොක් තමයි අවුරුදු ගානකින්නම් මේ බලාගාරයේ මැනේජර් විදියට බර කරට අරගෙන වැඩ කරන්නේ. එයා තමයි දන්නේ මේක පරිස්සම් කරගෙන ඉන්නේ කොයිතරම් අමාරුවෙන්ද කියන එක. මේ වෙලාවේ සියොක්ට එන මැසේජ් එකකින් කියලා තියෙන විදියට මේ බලාගාරයේ වර්තමාන තත්ත්වය ගැන ජනාධිපතිතුමාට දැනුම් දීලා තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් දැනටමත් මෙතන තියෙනවා වගේ. වැඩේ අතහැරලා නැති ජේ කෙලින්ම අම්මා ළඟට ඇවිත් අවුරුදු දෙකකට රටින් පිටට යන්න අවසර ඉල්ලනවා. ඒත් ඉතින් අම්මගේ තීරණේ ජේ මෙහෙටම වෙලා ඉන්න එක. හැබැයි ජේ කියනවා රටින් පිට ගියොත් අවුරුදු දෙකක් ඇතුළත තමන් අතින් නාස්ති වුණ සල්ලි ටික ආයෙම අම්මට දෙන්න පුළුවන් කියලා. මේ කියන්නේ මොකක්ද කියලා අපිට තව ටිකකින් තමයි කියන්නේ. කොහොම කිව්වත් අම්මගේ තීරණේ නම් කිසිම වෙනසක් නැහැ. මේ හැමදේම ජේගේ නෑනත් අහගෙනයි ඉන්නේ. ඒ හින්දා ජේ මෙයාටත් කියනවා අයියාගේ දරුවත් ලොකු වෙලා බලාගාරෙම වැඩ කරනවා දකින්නද ඕනේ කියලා. මොකද න්‍යෂ්ටික බලාගාරයක වැඩ කරනවා කියන එක ගොඩක් භයානක දෙයක්. නොකියවට නෑනත් කැමති නෑ මෙහෙට වෙලා ඉන්න. ඒ හින්දා ජේගේ අදහස තමයි පුතාව සෝල් වලට එක් කරගෙන ගිහින් එයාට හොඳට උගන්වන්න ඕන කියන එක. ජේගේ අයියා මොකක් හරි දෙයක් හින්දා මැරලා තියෙනවා. කොහොම හරි තරහින් ඉන්න ජේ නිදා ගන්න ගියාම අපිට පේනවා කානුවල ඉන්න මියෝ 100 ගාණක් එතනින් එළියට ඇවිත් මූදට පයින් විදිහ. ඊළඟ දවස් උදේම කෑමට අවශ්‍ය දේවල් ලෑස්ති කරන ගමන් ඉන්න ජේගේ නෑනම්මට කියනවා ජේට රට යන්න ඕන නම් එයාට ඒකට ඉඩ දෙන්න. මොකද ජේ බලාගාරේ වැඩ කරන්න කැමැත්තකින් නෙමෙයි කියලා වුණාම අම්මා කියන කතාවෙන් තේරෙනවා මේ බලාගාරේ තමයි ජේගේ අයියයි තාත්තයි දෙන්නත් වැඩ කරලා තියෙන්නේ. හැබැයි බලාගාරේ වුණ සිද්ධියක් හින්දා ඒ දෙන්නම මැරිලා තියෙද්දි අම්මා ජේට මේ බලාගාරේ වැඩ කරන්න කියලා බැල කරන්නත් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි ජේගේ තාත්තගේ මරණයට ලැබුණු වන්දි මුදල ජේ අරගෙන වෙන නගරයකට ගිහින් පොඩි බිස්නස් එකක් පටන් අරන්. හැබැයි ජේගේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම බංකොලොත් වුණ හින්දා අන්තිමට ජේට ආයෙමත් මේ නගරෙටම එන්න සිද්ධ වෙලා විතරක් නෙවෙයි අම්මට තාත්තගේ වන්දියත් නැති වෙලා. ඒ හින්දා අම්මා ගොඩක් තරහින් ඉන්න හින්දා මෙතනදී නෑනටත් බයිනවා. මේකට දුක හිතෙන නෑන ඉක්මනටම මෙතනින් යනවා සෝස් ඉවරයි කඩේට ගිහින් සෝස් එකක් අරන් එන්නම් කියලා. එතනින් පස්සේ පෙන්නන්නේ ජනාධිපතිතුමාව හම්බෙන්නේ අගමැතිව. පේන විදියට බලශක්තිය ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවට ගෙනාපු අලුත් නීති ගැන ජනාධිපතිතුමා ටිකක් අකමැත්තෙන් ඉන්නේ. කොහොම හරි මේ වෙද්දී න්‍යෂ්ටික බලාගාරයේ මැනේජර් විදියට අවුරුදු ගාණක් වැඩ කරපු සියොක්ව වෙන තැනකට එකපාරම ට්‍රාන්ස්ෆර් කරලා. මේක කරේ ඇයි කියලා අලුතෙන් ආව ඩිරෙක්ටර්ගෙන් සියොක් ඇහුවම සියොක්ගේ ඉහළ නිලධාරියා මෙයාට කියනවා ඒ ගැන හෙඩ් ඔෆිස් එකට ගිහින් තමයි දැනගන්න වෙන්නේ කියලා. මේකෙන් හොඳටම අවුල් යන සියොක් මෙතනින් පිටත් වෙලා යනවා. මොකද සියොක්ට තේරෙනවා බලාගාරයේ ඇතිවේගෙන එන ගැටලුව යට ගහන්නයි මෙයාලා තමන්ව ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ කියන එක. මේ අතරේ වැඩ කරන ගමන් ඉන්න ජේට කිල් බයිනවා මේ නගරේ දාලා යන්න try කරන එකට. ඒත් එක්කම මෙයාලා ඉන්න සම්පූර්ණ බලාගාරයේම හෙල්ලිලා යන ලොකු භූමිකම්පාවක් හින්දා මේ දේ කලින්ම දැනුණ හින්දා තමයි රෑ කානුවල හැංගිලා හිටිය මියු එළියට ඇවිත් මුහුදට පැන්නේ. මේකෙන් ජේගේ ගමත් හොඳටම විනාශ වෙනවා. මේක ටිකක් දරුණු භූමිකම්පාවක් හින්දා. කොහොම හරි යන ගමන් හිටිය සියුක් වාහනෙන් එළියට ඇවිත් ඉක්මනට බලන්නේ බලාගාරේ තියෙන පැත්ත. මොකද මෙයා දන්නවා මේ ප්‍රබල භූමිකම්පාවෙන් මේකට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් වුණොත් ලොකු විනාශයක් වෙනවා කියන එකත්. මේ අතරේ ෆෝන් තියෙන ලොකර් ළඟට එන ජේ වගේම අනිත් හැමෝමත් තමන්ගේ ගෙවල් වලට කෝල් කරලා බලනවා ඒ අය හොඳින්ද කියලා. ඒත් අම්මා ෆෝන් එක ආන්සර් කරන්නේ නැති හින්දා ජේ කෙලින්ම කෝල් එක ගන්න යොන්ට. එයා ජේලගේ රෙස්ටොරන්ට් එක පැත්තට යන ගමන් ඉන්නේ. අම්මටයි පුතාටයි පොඩ්ඩක් මේකෙන් තුවාල වෙලා තිබ්බත් නෑන කඩේට ගිය හින්දා එයාට කිසිම දෙයක් වෙලා නෑ. මේ විස්තරේ යොන්ලීට කතා කරලා කියනවා මේ භූමිකම්පාව රික්ටර් පරිමාණ 6.1 ලොකු භූමිකම්පාවක්. මේ ගැන කතා වෙන ජනාධිපති මන්දිරයේ ඉන්න නිලධාරියෝ දෙන්නෙක් බලාගාරය ගැන දෙයක් ජනාධිපතිට කියනවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්න එකෙන් අපිට තේරෙනවා මොකක් හරි ප්‍රශ්නයක් එතන තියෙනවා කියන එක. කොහොම හරි සියොක් බලාගාරේ පාලක මැදිරියට ආවම එයාට දැනගන්න ලැබෙනවා භූමිකම්පාව හින්දා නියුක්ලියර් රියැක්ටර් එකේ කූලින් සිස්ටම් එකට වතුර ගෙනියන 57 වෙනි වෑල් එකේ පිපුරුමක් ඇති වෙලා ඒක ටිකක් වර්ධනය වෙනවා කියන එක. මේක ගොඩක් භයානක දෙයක්. මොකද රියැක්ටර් එකේ උෂ්ණත්වය ටිකක් හරි වැඩි වුණොත්
මේකෙන් ඇතිවෙන විකිරණ එළියට කාන්දු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒකේ තරම් ගණන් ගන්නේ නැති සියොක්ගේ ඉහළ නිලධාරියා කියන්නේ ඒ පැලීම ලේසියෙන්ම රිපෙයාර් කරන්න පුළුවන් කියලා. මේක ඇහුවම නම් සියොක්ට ගොඩක් තරහා යන්නේ. මේක ගොඩක් බරපතල තත්වයක් හින්දා. මොකද මේ රියැක්ටර් එක මේ වෙනකොටත් අවුරුදු 40ක් පරණයි. ඒ වගේම කූලින් සිස්ටම් එකත් ඒ තරම්ම පරණ හින්දා මේ පිපුරුම වර්ධනය වෙන්න පුළුවන්. මේ කතාව අහන් ඉන්න අලුත් ඩිරෙක්ටර් සියොක්ගෙන් අහන්නේ කලින් මේකේ අලුත් වැඩියා කටයුතු කරලා මේ දේවල් හදලා නැද්ද කියලා වුණාම සියොක් කියනවා ගණන් කරන්න බැරි තරම් වාර ගාණක් මේ දේවල් රිපෙයාර් කරලා තියෙනවා. ඒත් මේ වැල් 30000ක් තියෙන බලාගාරේ පයිප්ලයින් වල සම්පූර්ණ දිග විතරක් කිලෝමීටර් 170ක් විතර වෙනවා. ඉතින් හරියටම මේ වගේ කොතනද පුපුරලා තියෙන බටේ තියෙන්නේ කියන එක හොයාගන්න ලේසි නෑ. හැබැයි සියොක් තරහෙන් ඉන්නේ මේ වගේ දෙයක් සිද්ධ වුණාම මේ ගැන සම්පූර්ණ වාර්තාවක් ගන්න අවුරුදු 2ක් විතර ගත වෙනවා වුණත් බලධාරියෝ මේකට කල් දෙන්නේ මාස 2ක් විතරක් ඉඳා. මේ කාලය ඇතුළත ඒ වැඩේ කොහොමටවත් හරියට කරන්න බැරි හින්දා මේක අහන් ඉන්න අලුත් ඩිරෙක්ටර් දැන් මොකක්ද කරන්න කියලා සියොක්ගෙන් ඇහුවම සියොක් කියන්නේ වයිට් ඇලර්ට් එකක් ඉෂු කරන්න. ඒක දැනගත්තම අවට ගම්මානවල ඉන්න මිනිස්සු ඉක්මනට මයින් කරන්න නියෝගයක් නිකුත් කරන්න කියලා වුණත් සියොක් ඉහළ නිලධාරියා බයිනවා සියොක්ට මේකට මැදිහත් වෙන්න එපා. දැන් මෙතන නියෝග දෙන්න සියොක්ට බලයක් නෑ කියලා. ඉතින් මෙයාගේ මතය තමයි මේ ගැන හෙඩ්ක්වාටර්ස් එකට දැනුම් දෙන්න ඕන කියන එක. මේ වෙද්දියෝ නැවිත් ජේගේ අම්මටයි නෑනටයි රෙස්ටෝරන්ට් එක අස් කරන්න උදව් කරන ගමන් ඉද්දි නෑන අහනවා බලාගාරයට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඉතින් මේකට මැද්දට පයින් අම්මා නම් කියන්නේ භූමිකම්පාවක් වුණා කියලා බලාගාරයට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නෑ. එහෙම අනතුරක් තියෙනවා නම් ෆෝන් වලට ඒ ගැන දන්නවලා අනතුරු ඇඟවීමක් ලැබෙනවන කියලා. ඒත් මෙයාලා නොදන්නවා වුණාට හරිනම් මේ වෙද්දි ඇලර්ට් එක මෙයාලට ලැබිලා තියෙන්න ඕන. මේ අතරේ හානි වුණ නලය අලුත් වැඩියා කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒක ගොඩක් අනතුරුදායක හින්දා රියැක්ටර් එකේ උෂ්ණත්වය දැන් ටික ටික වැඩි වෙන ගමන් තියෙන්නේ. බලාගාරයේ ඇතුළේ විකිරණ මට්ටමත් මේ හින්දා ටිකක් ඉහළ යනවා. කොහොම හරි වතුර ලීක් වෙන නලය හොයාගෙන කට්ටිය මේක පාස්සන්න උත්සාහ කරද්දී එකපාරටම වටේටම තියෙන නල පුපුරලා ගිහින් වතුර විදින්න පටන් ගන්නේ. ඒ වගේ ඇතුලේ තියෙන පීඩනය වැඩි වෙලා හින්දා මේ සිද්ධියෙන් පස්සේ බලාගාරයේ ඇතුලේ අනතුරු එකවීම පද්ධතිය ඔන්න වෙනවා. මේක දකින ජේට මතක් වෙනවා මීට කාලයකට කලින් සිද්ධ වුණ මේ වගේ දෙයකින් තමන්ගේ තාත්තා විකිරණ වලට නිරාවරණය වෙලා තමන්ගේ අයියා එයාව කරේ තියාගෙන ප්‍රථමාධාර දෙන්න අරගෙන ගිය විදිය. මේ වෙද්දී අයියත් විකිරණ වලට නිරාවරණය වෙලා තියෙන හින්දා තමයි අයියයි තාත්තයි දෙන්නම මැරලා තියෙන්නේ. තවදුරටත් මෙතන හිටියොත් තමන්ට සිද්ධ වෙන්නේ මැරෙන්න කියලා තේරුම් ගන්න ජේ ඉක්මන් කරලා මෙතනින් එළියට යන්න හදන්නේ. ඒත් ඉතින් ජේ ළඟට එන ගිල් කියනවා මේක ඇතුළට ගිහින් ඉක්මනටම කැඩලා තියෙන මේ දේවල් ටික හැදුවේ නැත්තම් කොහොමත් එළියේ ඉන්න මිනිසුන්ටත් මැරෙන්න වෙයි කියලා. මේ හින්දා ජේටත් හිත හදා ගන්න වෙනවා ආයෙමත් ඇතුළට යන්න. මේ වෙද්දි ජනාධිපතිත් මේ වෙලා තියෙන දේ දැනගත්තත් අගමැති නම් කියන්නේ මේ ගැන ජනතාව දැනුවත් නොකරමු කියලා. මෙයාලා කියන විදියට තාම විකිරණ තියෙන්නේ බලාගාරය ඇතුළේ විතරයි. හැබැයි ජනාධිපති නියෝග කරනවා අවට ඉන්න මිනිස්සුන්ව ඒ තැන්වලින් ඉවත් කරන්න පටන් ගන්න කියලා. හැබැයි අගමැති කියන විදියට එහෙම කොළොත් මුළු රටම මේකෙන් කලබල වෙන්න පුළුවන්. ඒ හින්දා බලාගාරේ ඉන්න සේවකයන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න කාලය දෙන්න වෙනවා. ඒ හින්දා ජනාධිපතිට මේ වෙලාවේ අගමැති කියන දේ අහන්න වෙනවා. මේ වෙද්දි තත්ත්වය නරකතට හැරෙන ගමන් තියෙන්නේ. මේ ගැන බලන්න හෙඩ් ඔෆිස් එකෙන් බලාගාරයට ආව නිලධාරීන් මේ ගැන ජනාධිපතිව දැනුවත් කරාම එයාලා කියන විදියට තව රියැක්ටර් එකේ උෂ්ණත්වය වැඩි වුණොත් රියැක්ටර් එක පුපුරලා යන්න අවස්ථාව තියෙනවා. එහෙම වුණොත් මේ පළාතම විකිරණ වලින් විනාශ වෙලා යන්න පුළුවන්. මේ දේ දැනගත්තම නම් ජනාධිපති නිලධාරීන්ගෙන් අහනවා මේ වගේ අවස්ථාවකදී ඉක්මනට මේ අවටින්න ජනතාව ඉවත් කරන්න ප්ලෑන් එකක් නැද්ද කියලා. ඇත්තටම කලින් ප්ලෑන් කරපු එහෙම ඉවැකියුේෂන් සිස්ටම් එකක් නැහැ. මේ අවට මිනිස්සු මිලියන 3.4ක් විතර ඉන්නවා. ඉතින් ඒ හින්දා ජනතාව ඉක්මනටම ඉවත් කරනවා කියන එක කොහොමත් ලේසියෙන් කරන්න බෑ. කොහොමත් රියැක්ටර් එක පිපුරුනොත් නම් මිනිස්සු මිලියන 50කට වඩා මේකේ බලපෑමට ලක් වෙනවා. ජනාධිපතිට කරන්න දෙයක් හිතාගන්න බැරුවයි දැන් ඉන්නේ. මේ බලාගාරේ ළඟම ඉන්න මිනිස්සුන්ව ඉවත් කරන්නයි දැන් මෙයාලා හදන්නේ. ඒ හින්දා ජේකේ පවුලේ අයත් පොලිමේ ඉන්නේ මෙතනින් පිටත් වෙන බස් වලට නගින්න. එයාලා දන්නේ නැහැ ඇත්තටම බලාගාරේ ඇති වෙලා තියෙන්නේ මොන වගේ තත්වයක්ද කියන එක. මේ විදියට අවට ගම්වල ඉන්න මිනිස්සුන් අයින් කරනවා කියලා දැනගත්ත ඇතුළේ ඉන්න සේවකයෝ කලබල වෙලා එළියට එන්න උත්සාහ කරන්නේ දැන් විකිරණ එළියට කාන්දු වෙනවා කියලා හොඳටම මෙයාලා බය වෙලා ඉන්න හින්දා. හැබැයි මේ වෙද්දිත් කාටවත් එළියට යන්න බැරි වෙන්න බලාගාරේ දොරවල් බහලයි තියෙන්නේ. මේ හින්දා ඒ දොරවල් බලෙන් මැරගෙන එළියට එන්න හදනකොට මෙතන විශාල කලබලයක් ඇති වෙනවා. කොහොම හරි අවට ගම්වල ඉන්න මිනිස්සු
අයින් වෙනවා කියලා දැනගත්ත ගිල්ගේ තාත්තා බලෙන්ම බලාගාරය ඇතුළට එනවා ගිල්ල හොයාගන්න හිතාගෙන. මේ වෙද්දි පාරවල් හැම එකක්ම බ්ලොක් වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු හැමෝම කලබලයෙන් ගම්වලින් ඉවත් වෙන්න පටන් අරන් තියෙන හින්දා මේ වෙද්දි බලාගාරය ඇතුළේ තියෙන රියැක්ටර් එක පුපුරන්න ළඟ හින්දා සියොක් නියෝග කරනවා ඒකේ වැල් එකක් අරින්න. ඒත් ඒක ඔටෝ ඕපන් වෙන්නේ නැති හින්දා එකපාරටම බලාගාරයේ කොටසක් පුපුරලා යනවා. මේකෙන් ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඇතුළේ හිටියේ සේවකයෝ කඩා වැටුණු බිත්තිවලට යට වෙලා ඉන්නේ. හැබැයි මෙතන ඉන්න ජේට ලොකු කරදරයක් නැති හින්දා එයා හිර වෙලා ඉන්න අනිත් අයව බේරගන්න ගොඩක් උත්සාහ කරනවා. මේ ගැන සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කරගෙන ඉන්න අගමැතිතුමා තීරණය කරනවා දැන් මේ අනතුර ගැන රටේ ඉන්න ජනතාව දැනුවත් කරන්න. මේ වෙද්දි ගිල්ගේ තාත්තා ජේලා ඉන්න තැනට ඇවිත් ඉන්නේ. හැබැයි ගිල්ට ටිකක් අමාරුයි. ඒ හින්දා මෙයාලා හදන්නේ තුවාලකාරයෝ ටික එළියට අරගෙන යන්න. එළිය පාරවල් බ්ලොක් වෙලා තියෙන හින්දා ගමේ හිටිය මිනිස්සු හැමෝම ගෘහස්ත ක්‍රීඩාංගණයකට එක් කරගෙන ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් මෙතන ඉන්න නිලධාරීන් කට්ටියට ඇතුළට යන්න කියද්දි ඉක්මනට අම්මා ළඟට යන ජේගේ නෑනා කියනවා මෙතන ඉන්න එක ආරක්ෂිත නෑ. ඒ හින්දා ඉක්මනටම මෙහින් යමු කියලා. ඒත් ඉතින් අම්මා නෑනට බයිනවා කෑ ගහන්නේ නැතුව ඇතුළට යමු කියලා. එළියට යන්න ඕන වුණත් ජේගේ නෑනට අම්මගේ වචනෙට මෙතනදි නවතින්න සිද්ධ වෙනවා. මේ වෙද්දි ගිනි නිවන බටයෝ සිය ගානක් බලාගාරය ළඟට ඇවිත් බලාගාරය ඇතුළේ ඉන්න සේවකයන්ට උදව් කරන්න බලාගෙන ඉන්නේ. හැබැයි මෙයාලට බලාගාරය ඇතුළට යන්න අවසර නෑ. මොකද මේ අවට විකිරණ ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. කොහොම හරි ඔන් බයික් එකක් අරගෙන බලාගාර ළඟට ආවමයි දකින්නේ මෙතන වෙලා තියෙන විනාශේ. මෙයා හොඳටම බය වෙලා ජේව හැමතැනම හොයනවා. කොහොම හරි මේ වෙලාවේ ජේ සියොක් එක්ක එකතු වෙලා ගිල්වයි එයාගේ තාත්තව එළියට එක් කරගෙන එනවා. ඉක්මන් කරන සියොක් ගිනි නිවන හමුදාවේ ප්‍රධානියා ළඟට ගිහින් අහනවා ඇයි එයාලා ගිහින් මේ බිල්ඩින් එකට වතුර ගහන්නේ නැත්තේ? විකිරණ මට්ටම පහළ දාන්න තියෙන එකම ක්‍රමය වතුර දාන එක විතරයි කියලා වුණාම මෙයාලා කියනවා ඉහලින් අන ලැබිලා තියෙන්නේ ළඟට යන්න එපා කියලා වුණාම තරහ ගන්න ජේ මෙයාලට බයිනවා ඇතුළේ තාම පණ තියෙන මිනිස්සු ඉන්නවා ගිහින් එයාලව බේරගන්න කියලා. ඒත් ඉතින් නියෝගවලට පිටින් මෙයාලට ඇතුළට යන්න බෑ. මොකද විකිරණ වලට නිරාවරණය වුණොත් අනිවාර්යයෙන්ම මෙයාලට මැරෙන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ ජේව දකින්න යන්න ඇවිත් මෙයාව එක් කරගෙන යන්න හැදුවත් ජේ කැමති නෑ තමන්ගේ මිනිස්සුන් ඇතුළේ මැරෙන්න දාලා බේරිලා යන්න. ඉතින් ජේ යොන්ට කියනවා පවුල එයාත් එක් කරගෙන මෙහෙන් පුළුවන් තරම් ඈතකට යන්න. එයා ඉතුරු අයවත් බේරගෙන එන්නම් කියලා. ඒත් යොන්න ඒක කරන්න එපා කියලා ජේට කිව්වත් ඒ කිසි දෙයක් අහන්නේ නැති ජේ විතරක් නෙවෙයි සියොකුත් යනවා ආයෙමත් ඇතුළට. මේ වෙද්දි තුවාල වුණ ගොඩක් අය හොස්පිටල් එකට එක් කරගෙන ඇවිත් ප්‍රතිකාර කරන ගමන් ඉන්නේ. මේ හැමදේම දැක්ක යොන් ගමේ මිනිස්සුන් රඳවලා තියෙන තැනට ඇවිත් එතන ඉන්න නිලධාරීන්ට කියනවා බලාගාරේ පුපුරලා හැමදේම විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඉක්මනට මොන හරි කරන්න කියලා. ඒ වුණත් මේ අය කවුරුත් ඒ ගැන විශ්වාස කරන්නේ නැති හින්දා යොන්නේ ඇඳගෙන ආව ජැකට් එක ගලවලා දෙනවා. ඒකේ තියෙන විකිරණ මට්ටම පරීක්ෂා කරලා බලලා මේ කට්ටියටම මේ කතාව ඇත්තද බොරුද කියන එක බලාගන්න කියලා. එතනින් පස්සේ යොන් කෙලින් මෙන්නේ පවුලේ අය ඉන්න තැනට. මෙතන ඉන්න එක කොහොමත් ආරක්ෂිත නැති හින්දා යොන් මෙතන ඉන්න හැමෝටම බලාගාරේ පුපුරලා කියලා හැමෝම මෙතනින් එක් කරගෙන යන්න හැදුවත් මේ වෙද්දි නිලධාරියෝ එළියට ගිහින් මෙයාලව මෙතන හිර කරලා දාලා. දැන් මෙයාලට එළියට යන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ වෙද්දි බලාගාරය ඇතුළේ හිර වෙලා ඉන්න තව කීප දෙනෙක් ජේත් එක්ක එකතු වෙලා එළියට අරගෙන එන සියොක් දකිනවා ගිනි නිවන රථ ආයෙමත් වතුර පුරවගෙන එන්න යනවා කියලා. මේකෙන් හොඳටම තරහා ගන්න සියොක් මෙතන ඉන්න ගිනි නිවන හමුදාවේ ප්‍රධානියාට කියනවා මේ වටේටම තියෙන මුහුදු වතුර පාවිච්චි කරලා දිගටම වතුර ගහන්න කියලා. හැබැයි මේ පිරිසුදු නොකළ මුහුදු වතුරෙන් රියැක්ටර් එක නැවත පාවිච්චියට ගන්න බැරි වෙන විදියට හානි වෙන හින්දා මේ අයට ඒක කරන්න අවසර ලැබිලා නැහැ. මෙතන ඉන්න සියොක්ගේ ඉහළ නිලධාරියත් මේ වැඩේට අවසර දෙන්නේ නැහැ. හැබැයි ඉතින් උෂ්ණත්වයේ වැඩි වෙලා රියැක්ටර් එක පිපුරුවොත් සිද්ධ වෙන්නේ මහා විනාශයක් කියන සියොක්ටත් කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නෑ. මේ වෙද්දිත් හිර වෙලා ඉන්න නෑනා අම්මට හොඳටම බයිනවා. එයා මෙතනින් එළියට යමු කියපු වෙලාවේ යන්න පිටත් වුණා නම් මේ පොඩි දරුවත් මේ කරදරයට පැටලෙන්නේ නෑ. අඩුම ගානේ ජේට හරි නගරෙන් පිටතට යන්න ඒ වෙලාවේ අවසර දුන්නා නම් මේ වෙද්දිත් එයා හරි බේරිලා කියලා වුණාම තමන්ගේ මුරණ්ඩුකම ගැන ජේගේ අම්මා හොඳටම පසුතැවෙනවා. තවදුරටත් බලාගෙන ඉන්න බැරි තැන මේ මිනිස්සු ටික එකතු වෙලා මේ දොරවල් කඩාගෙන එළියට ඇවිත් එළිය නතර කරලා තියෙන බස් වල නැගලා මෙතනින් යන්න පිටත් වෙනවා. යොන් තමයි මෙයාලගේ කට්ටිය නැගලා ඉන්න බස් එක ඩ්‍රයිව් කරන්නේ. අම්මත් ජේ ගැන යොන්ගෙන් නැහුවත් දැනට එයා හොඳින්. ඉක්මනටම ජේත් මෙයාලත් එක්ක යන්න එකතු වෙයි කියලා මෙයා අම්මගේ හිත හදනවා. දැන් පිපිරීම සිද්ධ වුණ දවසත් පහුවෙලා ඊළඟ දවසට එළි වෙලයි තියෙන්නේ. බලාගාරයට ගොඩක් ළඟින් ඉඳන් ගිනි නිවන බටේ වතුර ගහන හින්දා එයාලවත් විකිරණ වලට නිරාවරණය වෙලා එක එක්කෙනා අසනීප වෙන්න පටන් අරන් මේ වෙද්දි විකිරණ හින්දා
ජේටත් හොඳටම අමාරු වෙලා එයාවත් ප්‍රතිකාරවලට ගෙනල්ලා. හැබැයි මැනේජර් සියොක් දිගටම කියනවා මේ විදියට වතුර ගහන එක තේරුමක් නෑ කියලා. දැන් නම් මෙයාටත් ගොඩක් අමාරුයි. මේ වෙද්දි රටේ ජනාධිපතිරත් කරන්න දෙයක් නැතුව ඉන්නේ. මේ වෙද්දි කොරියාවේ ඉන්න අනිත් රටවල ජනතාව කොරියාව දාලා යන්න පටන් අරන්. ඒ හින්දා එයාපෝට් සම්පූර්ණයෙන්ම වැඩ කරන්න බැරි තරම් මිනිසුන්ගෙන් පිරීලා ඉතිරලා ගිහින්. ඒ විතරක් නෙවෙයි. බලාගාරයවට නගරවල ඉන්න මිනිස්සුත් හැමදේම දාලා යන්න උත්සාහ කරන හින්දා පාරවල් හැම එකක්ම බ්ලොක් වෙලා. මේ අතරේ යොන්ටත් බස් එක ඉස්සරහට අරගෙන යන්න බැරුවයි ඉන්නේ. දැන් රටේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහිලා ඉවරයි. මේ වෙද්දි ඩොක්ටර්ස්ලා නර්ස්ලා හැමෝමත් හොස්පිටල් දාලා ගිහින් ජේලට ප්‍රතිකාර කරන්න ඉතුරු වෙලා ඉන්නේ එක තරුණ නර්ස් කෙනෙක් විතරයි. හොඳටම අමාරුවෙන් සීය නැති වෙලා හිටිය ජේටත් මේ වෙලාවේ සීය ආව ගමන් එයා කරන්නේ ෆෝන් එක හොයාගෙන යොන්ට කතා කරන එක. මේකෙන් ජේ දැනගන්නවා යොන් එක්ක එයාගේ පවුල අයත් හොඳින් ඉන්නවා කියන එක. ජේ පැහැදිලිවම යොන්ට කියනවා පුළුවන් ඉක්මනටම මේ පළාත දාලා යන්න ක්‍රමයක් හොයාගන්න. ජේ මගදී කොහොම හරි යොන්ලව හොයාගන්නම් කියලා වුණාම යොන් හයිවේ එකේ විරුද්ධ පැත්තට බස් එක දාලා මෙතන යන්න උත්සාහ කරනවා. දැන් ඉතින් කිසිම දෙයක් කරගන්න බැරුව ඉන්න ජනාධිපතිතුමා ළඟට එන එයාගේ බිරිඳ කියනවා මේක නතර කරන්න කොහොම හරි උත්සාහ කරන්න. අගමැතිතුමා කියන දේ විතරක් අහලා නිකන් ඉන්න එපා කියලා වුණාම ජනාධිපතිතුමා කරන්නේ මේ ගැන කලින් මෙයාව දැනුවත් කරලා ඩොකියුමන්ට් එකක් එවපු සියොක්ට කතා කරන එක. ඉතින් දැන් හරි ජනාධිපතිතුමා Tamanට කතා කරපු එක ගැන සියොක්ට පොඩි සතුටක් තියෙනවා. ජනාධිපතිතුමා තමයි මෙතනින් ඉස්සරහට තීරණ ගන්නේ. ඒ හින්දා සියොක්ට අවස්ථාව ලැබෙනවා මුහුදු වතුර අරගෙන ප්ලාන්ට් එකට ගහන්න. දැන් ඉතින් ජනාධිපතිතුමාගේ අවසරය තියෙන හින්දා ගිනි නිවන හමුදාවත් කෙලින්ම මුහුදු වතුර අරන් වැඩේ කරන්න පටන් ගන්නවා. මේ අතරේ සියොක් බලාගාරය ඇතුළට ගිහින් බලනවා මෙතන මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. දැන් පාරේ අනිත් පැත්තෙනොත් යන්න බැරි හින්දා වාහන වලින් බහින මිනිස්සු පයින්ම පාර දිගේ ඇවිදගෙන යනවා තමන්ගේ ජීවිත බේරගන්න. හැමදේම ගැන සියොක්ගෙන් මේ වෙලාවේ විස්තර දැනගන්න ජනාධිපතිතුමා ජනමාධ්‍ය හරහා ජාති අමතලා ඉල්ලනවා සුවිච්චාවෙන් බලාගාරේ රියැක්ට් එක පුපුරන එක නතර කරන්න කැමති අය ඉන්නවනම් ඒකට උදව් කරන්න කියලා. මොකද මේ වැඩේට යන අය අනිවාර්යයෙන්ම විකිරණ වලට නිරාවරණය වෙලා මැරෙනවා කියලා මේ අය දන්නවා. ඒ හින්දා ජනාධිපතිතුමාටත් බෑ ඒකට කාටවත් බල කරන්න. මේ කතාව ටීවී එකෙන් දකින ජේ මුලින්ම මෙතනින් යන්න කල්පනා කරත් අන්තිමට තමන්ගේ පවුල්වල මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න හිතාගෙන මේ වැඩේට කැමැත්තෙන් ඉදිරිපත් වෙද්දී මෙතන ඉන්න නැගිටින්න පුළුවන් හැමෝම ජේත් එක්ක එකතු වෙන්නේ ඒ අයගේ පවුල්වල මිනිස්සුන්ටත් ජීවත් වෙන්න අවස්ථාවක් දෙන්න පුළුවන් එයාලට විතරයි හින්දා. මේ ගැන කට්ටිය ජනාධිපතිතුමාවත් දැනුවත් කරද්දී යොන්ට කතා කරන ජේ එයා මේ කරන්න යන දේ කිව්වම යොන්නන් ටිකක්වත් කැමති නෑ ජේ මේකට යනවට. මොකද යොන් දන්නවා මේකෙන් ජේ මැරෙන්න පුළුවන් කියන එක. ඒ හින්දා යොන් හොඳටම ඇඬුවත් ජේ කොහොම හරි ආයෙම පඩ පිටින් එන්නම් මේ ගැන දැන් මම්මට කියන්න එපා කියලා යොන්න පිටත් කරනවා. විකිරණ සහිත දුම් වලාකුළක් හුලඟත් එක්ක යොන්ලා ඉන්න පැත්තට එනව දකින මිනිස්සු හිස හැරුණ අතේ දුවන්න පටන් ගද්දි මෙයාලටත් මේ දුමට අහු වෙන්නේ නැතුව දුවන්න වෙන්නේ. මේකට අහු වුණොත් අනිවාර්යයෙන්ම මෙයාලටත් මැරෙන්න සිද්ධ වෙන හින්දා. කොහොම හරි යොන්ටයි ජේගේ පවුලේ අනිත් අයටයි මේකෙන් බේරෙන්න නම් පුළුවන් වෙනවා. දැන් ජේ කට්ටියත් එක්ක ලෑස්ති වෙලා ඉද්දී සියොක් එනවා මෙතෙන්ට. මෙයාලා හැමෝටම දැනෙන වේදනාව අඩු කරන්න වේදනානාශක පෙතිත් දීලයි තියෙන්නේ. මෙයාලා දාගන්න හෙල්මට් වල තියෙන කැමරා වලින් මේ හැමදේම ජනාධිපතිතුමාට බලන්න පුළුවන්. ඉතින් ඕන කරන හැම දෙයක්ම කියලා දීලා ජේවයියාගේ කට්ටියයි බස් එකකට දාගෙන බලාගාරයට එක් කරගෙන යද්දි ජේට මතක් වෙනවා ජිලු එයාගේ අනිත් යාළුවෝ එක්ක පොඩි කාලේ මේ පාරවල් වල නිදහසේ දුවලා පැනලා සෙල්ලම් කරපු විදිය. මොකද ජේ දන්නවා ගොඩක් වෙලාවට එයාට ආයෙම පණ පිටින් බලාගාරයෙන් එළියට එන්න බැරි වෙයි කියන එක. ජේගේ පොඩි කාලේ හිටිය යාළුවෝ හැමෝම දැන් එයා එක්ක මේ බස් එක ඇතුලේ ඉන්නවා. කොහොම හරි අන්තිමට බලාගාරේ ළඟට එන ටීම් එක රියැක්ට් එක උණුසුම් වෙන එක නවත්තන්න උත්සාහ කරත් අන්තිම මොහොතේ ඒකත් අසාර්ථක වුණාම මුළු රටේම තිබ්බ බලාපොරොත්තු නැති වෙලා යනවා. හැබැයි තව එක දෙයක් කරන්න ඉතුරු වෙලා තිබ්බත් ඒකෙදි අනිවාර්යයෙන්ම මෙතන ඉන්න කෙනෙක්ට මැරෙන්න වෙනවා. මොකද මේ වතුර ලීක් වෙන සීලිම කෙනෙක් ඇතුලේ නම් පුපුරන ද්‍රව්‍ය දාලා පුපුරවද්දී අනිත් අය වතුර ටික ඇතුලේ ඉතුරු වෙන්න ඕන හින්දා එළියෙන් දොර සීල් කරන්න ඕන. මේ සීලිම පුපුරවන වැඩේ ඇතුලේ ඉඳන් කරන්න කැමැත්තෙන්ම ජේ බාර ගන්නවා. මොකද තව විනාඩි කිහිපයක් ඇතුළත මේක නොකරොත් රියැක්ට් එක පුපුරලා හැමදේම විනාශ වෙනවා. හැබැයි ජේ මේක කරනවට ගිල්ලුවත් මෙතනින් අනිත් කිසිම කෙනෙක්වත් කැමති නෑ. හැබැයි ජේ එයාගේ තීරණය වෙනස් කරන්නේ නැති හින්දා මේ ගැන ජනාධිපතිතුමාටත් දැනුම් දීලා ජේ ඇතුළට ගියාම අනිත් කට්ටිය එළියෙන් දොර පාස්සලා සීල් කරන්න පටන් ගන්නවා.
විකිරණ හින්දා ජේට තව වැඩි වෙලාවක් සිහියෙන් ඉන්න බෑ කියලා එයාටම තේරෙන හින්දා අනිත් කට්ටිය එළියෙන් දොර සීල් කරනකන් ජේ ජනාධිපතිතුමාට කතා කරලා අවසාන වතාවට ඉල්ලනවා තමන්ගේ පවුලයට කතා කරන්න. ඒත් ඉතින් හරියට මෙයාලා ඉන්න තැනක් දන්නේ නැති හින්දා ජනාධිපතිතුමා ලෑස්ති කරනවා ජේගේ හෙල්මට් එකේ තියෙන කැමරාවෙන් පේන දර්ශන හැම ටීවී channel එකකම ලයිව් පෙන්නලා ජේට මේ අවස්ථාව දෙන්න. ඉතින් යොන්ට කතා කරන නිලධාරියෙක් කියනවා ජේ මෙයාලට කතා කරන්න ඉල්ලනවා. ඒ හින්දා ළඟම තියෙන ටීවී එක ළඟට යන්න කියලා. මේ කහනේ යොන් අම්මවයි නෑනවයි යාගේ පුතාවයි එක් කරගෙන ළඟම තියෙන බස් එකට නැගලා ඒකේ ටීවී එක දාලා බලද්දි තමයි දකින්නේ හොඳටම අමාරුවෙන් ඉන්න ජේව. මේක දකින්න ජේගේ අම්මට නම් දරා ගන්න බෑ. හැබැයි ඉතින් ජේ කියනවා Tamanට අම්මව පේන්නේ නැති වුණත් අම්මටයි නෑනටයි යොන්ටයි Tamanව පේනවා ඇති. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ තමන්ව ආදරෙන් බලාගත්තට කියලා. ඒ වගේම යොන්ටත් කියනවා තමන් එක්ක තරහ වෙන්න එපා. එයාට ආයෙ මෙනවා කියලා දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න බෑ කියලා. එතනින් පස්සේ ජේ හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න කියනවත් එක්කම ජේට ගොඩක් අමාරු හින්දා එයා අතින් හෙල්මට් එක වතුරට වැටෙනවා. මෙතනින් පස්සේ රූපවාහිනී සම්බන්ධතාවය නැති වෙලා යනවා. මේක මුළු රටේම ඉන්න අය ටීවී එකෙන් ලයිව් බලාගෙන අඬන ගමන් ඉන්නේ. කොහොම හරි එළියෙන් දොර සීල් කරලා ඉතුරු කට්ටිය එළියට ආවම සියොක් මේ ගැන ජේට දැනුම් දෙනවා. දැන් ඉතින් ජේගේ අතේ තමයි අවසාන වැඩේ තියෙන්නේ. ඉතින් වැඩි වෙලා ගන්නෙ නැතුව ජේ ඇතුලෙන් පුපුරව ගන්නවා. මෙයාලා හිතුව වගේම වැඩේ සාර්ථකයි. ජේ තමන්ගේ ජීවිතේ පූජා කරලා අනිත් හැමෝම බේරගත්තා. මේ සිද්ධියෙන් ටික කාලයක් ගත වෙද්දී මේ සිද්ධියට මූණ දුන්න න්‍යෂ්ටික බලාගාරයේ හිටිය හැමෝම මැරෙනවා විකිරණ වලට නිරාවරණය වුණ හින්දා. හැබැයි මේ අය මුළු රටකම ජනතාවගේ ජීවිත බෙහෙරලා තමයි මැරුණේ. මේ සිද්ධිය හින්දා මේ බලාගාරේ සදාකාලිකවම වහලා දාන්න කොරියානු රජය පියවර ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ මූවි එක අවසන් වෙන්නේ. ආයෙමත් මේ වගේ මූවි එකකින් හම්බෙමු. ගිහින් එන්න.